කොහොම බලමු අපි වොලියුම් ඔයගොල්ලන්ට අතනදී වොලියුම් ප්‍රොෆයිල් එක අයින් කරලා නැතිපේ ඔය කොයින් එකටම වොලියුම් ප්‍රොෆයිල් එක දාලා බලමු ඒකෙන් මොනවද දැනගන්න පුළුවන් කියලා ඉන්ඩිකේටර්ස් වලට ගිහලා වොලියුම් එක දාගත්තා ඉතින් වොලියුම් වල ඇවරේජ් එක වොලියුම් වල මේ yellow color වලින් ඔයගොල්ලන්ට පේනවද මේක ලොකු කරලා ගන්න ලොකු කරගත්තම පේනවනේ මේ yellow වලින් ලයින් එකක් දාලා තියෙනවා මේක තමයි මේ තියෙන වොලියුම් වල ඇවරේජ් ප්‍රයිස් එක කියන්නේ මේ අර අපිට HM එක වගේ moving average එකක් වගේ වොලියුම් වලට දාගන්න පුළුවන් ඒක ඇක්ටිව් කරගන්න හැටි ඔයගොල්ලන්ට කලින් කියලා තියෙනවා මම හිතනවා දන්නවා ඇති කියලා සාමාන්‍ය මේ moving average එක මේ average price එකට උඩින් යනවා කියන්නේ ටිකක් buying pressure එක හොඳයි. එතකොට ඊට පහලින් කියන්නේ මේ pressure එක මදි normal. අපි සාමාන්‍ය trade එකක් ගන්නවා නම් මේ වගේ ලොකු buying pressure එකක් එනකොට බලලා තමයි confirmation ගන්න ඕනේ. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි මේකේ අර මම කිව්වේ breakout එක හොයා ගන්න ඕන කියලා. මේ TRX එක දැන් පොඩ්ඩක් පහලට sell වෙගෙන යන ගතියන්නේ තියෙන්නේ. මේකට අපි දැන් මෙහෙම වොලියුම් ප්‍රොෆයිල් එක සාමාන්‍ය ගහලා බලමු හරි මේ හරියෙන් ඉඳන් මේ එක්ස්චේන්ජ් වොලියුම් එක දාපුවාම මේකේ ලොකුවට තාම පොඩ්ඩක් කන්සොලිඩේට් තියෙන එක පැත්තකටවත් බාර නැහැ ලොකුවට සාමාන්‍ය 60% වගේ දැනට තියෙන සෙල් එක buy එක පැත්තට බර ඒ වුණාට මේක යන්නේ සෙල් පැත්තට දැන් ඒ හින්දා අපිට බැහැ දැන් මේක සෙල් එකක් ආවට මේ සෙල් එක තාම ස්ට්‍රෝං නෑ මේ සෙල් වොලියුම් කැන්ඩල් බලන්න සෙල් වොලියුම් කැන්ඩල් ලොකුවට වදින්න පටන් ගන්න නැහැ මෙහෙම සෙල් එකෙන් ලොකුවට වදින්න පටන් ගන්න නැහැ කියලා මේ සෙල් එක ගන්න බෑ දැන් අපිට මොකද මේවා ගොඩක් වෙලාවට මෙහෙම එන්නේ ට්‍රැප් මේ හරියට වගේ වික් එකක් ගහලා මේක ආපහු එනවා මැද්දට ඇවිල්ලා ආයෙ කන්සොලිඩේට් වෙනවා එහෙම නැත්නම් උඩට යනවා මේක තාම හිතා ගන්න බෑ මේ කන්ෆර්මේෂන් ගන්න විදිහ මම වොලියුම් බලන හැටි පොඩ්ඩක් ඔයාලට කියන්න ගියේ එතකොට මේ වොලියුම් එක බලන්න දැන් මෙහෙම බලපුවම මේ ඔයගොල්ලන්ට පේනවද මේ පැත්තේවත් නැති විදිහේ ලොකු සෙල් කැන්ඩල් එකක් තියෙනවා මේ මෙතන වොලියුම් එක මේ වගේ සෙල් එකක් වදින්න දැන් මෙතනදි කරලා තියෙන්නේ මේ සෙල් ආපු මාකට් එක මේ සෙල් එක ඇවිල්ලා මේ හරියෙන් ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා දුන්නට මේ හරියේදී බයස්ලා වැඩි හින්දා ඒ තියෙන ප්‍රෙෂර් එක වැඩි කමට දැන් මේ හරියට VWAP එක ගහපුවම ඔක හොයා ගන්න පුළුවන් VWAP එක ගහලා දුන්නා මේ සෙකන්ඩ් බෑන්ඩ් එක හරියට ඇවිල්ලා මේ හරියේදී මේ බයර් සෙලර්ස් ලගේ මේ මෙහෙම ලොකු කැන්ඩල් එකක් කියන්නේ සෙලර්ස් ලගේ උඩරිම ප්‍රෙෂර් එක මෙතන මේ සෙලර්ස්ලා උඩරිම ගහලා තියෙන ගාලා දැන් මේ මාකට් එක මේ සෙල් කරගෙන ආපු මාකට් එක මේ සෙල් කරගෙන ඇවිල්ලා මේ හැරින් ආපහු පොඩි සෙලර්ස්ලා ටිකක් මෙතෙන් ට්‍රැප් කරලා ආපහු පහලට ඇවිල්ලා මේ මෙහෙම ලොකු කැන්ඩල් එකක් කියන්නේ මේක උඩරිම දැන් මෙයාගේ උඩරිම මේ මෙතනින් එහාට ගන්න බෑ සෙලර්ස් ලගේ ලිමිට් එකක් තියෙනවනේ සෙල් කරලා ඉවර වුණාට පස්සේ මේ වගේ තැන්වලදී ගොහෝ දුරට chance එක තියෙනවා ආපහු අප් වෙන්න. දැන් මෙතනින් සෙල් එක ගහලා ඉවරයි සෙලර්ස්ලා ගේ පවර් එක ඉවරයි. ඊට පස්සේ මේ ලොකු පොඩි වොලියුම් වලින් පවර් මේ හරිය ලොකු බයින් වොලියුම් එකක් නැහැ. මේ පොඩි කැන්ඩල් තියෙන. ඒ වෙනවනේ මේක බයි වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද දැන් මේ හරිය සෙලර්ස්ලා නැහැ. සෙලර්ස්ලා ඔක්කොම මේ ගහලා සෙල් කරන්න තිබිච්ච ටික ඔක්කොම ගහලා සෙල් කරලා ඉවරයි මේ හරියදී. ඒ හින්දා ඒ ප්‍රෙෂර් එකෙන් තමයි මේ නෝමල් මේ බයි එකෙන්. ඒනවනේ මේ බයි එක ස්ට්‍රෝං නැහැ. පොඩ්ඩයි යන්නේ. ඔක ලොකු මේක ගන්න බෑ. මොකද මේකේ දැන් මේකේ සාමාන්‍ය බැලු ගලමට මේ මෙච්චරක් විතර ඇවිල්ලා තිබුණාට මේ 1.0 ගානක් නෑවිලා තියෙන්නේ. ඕක ආවට උතන මේ බයස්ලාගේ ලොකු ප්‍රෙෂර් එකක් නැහැනේ. මොකද දැන් මෙතන මේ පේනවා මෙතන කොච්චර බයස්ලා ගහලාද මේ මාකට් එක සෙලර්ස්ලා ගහලා සෙලර්ස්ලා තමයි මේ මාකට් එක ගියා තියෙන්නේ. සෙල් ට්‍රෙන්ඩ් එකක් නේ තියෙන්නේ. මේ වගේ එක මේ බලන්න ඕන අපි සෙල් ඔපචුනිටි එක. මේක මේ බයි එක ගියාට මේ සෙල් පැත්තට බර එකයි. එහෙම එකක් හොයාගන්න පුළුවන්. අනිත් එක තව පෙන්නන්නම් මම ඔයාලට මෙතන තව දෙයක් මේ CDV එකෙන් කොහොමද මොකද්ද මේ වචන මතක් වෙන්නේ ඩයිවර්ජන්ස් බලන්නේ CDV එකේ මෙතන බලන්න අපි මෙතන මේ ප්‍රයිස් රේන්ජ් එකෙන් මෙතන ඉඳන් එන්න මේ හරියට වගේ
මෙහෙම ප්‍රයිස් එක මෙතනින් අප් වෙච්ච එක මෙතනනේ දැන් තියෙන්නේ. දැන් මේ CDV එකේ බලන්න. CDV එකෙත් හරියටම එතනට ගහගත්තොත් ඉරා CDV එක මෙහෙම ගහපුවාම එතන හරියන්නේ මේක දුර වැඩි සාමාන්‍ය CDV එක ගහදි පොඩ්ඩක් ලකතරකට ගන්නවා. මට ඒක පොඩ්ඩක් වැරදුනා. සෝරි. මෙතනනේ තියෙන මේවා. මෙන්න මෙතන බලන්න. මෙතන CDV එක මෙතනින් ගිය එක මේ හැටියට ගිහලා මේ CD ඩෙල්ටා පහු කරගෙන ගිහලා තියෙන චුට්ටයි මෙතන. හරිද? මේ ප්‍රයිස් එක බලන්න ඒකෙලි මෙතන ඉඳන් ප්‍රයිස් එක ඩෙල්ටා ගොඩාක් මේ ප්‍රයිස් එක ගොඩාක් පහළට ඇවිල්ලා ඩෙල්ටා මේ චුට්ටක් පහළට ඇවිල්ලා විතරයි. ඒ කියන්නේ මේ සෙලින් එකක් තාම ස්ට්‍රෝං නැහැ. ඒ කියන්නේ මේක තමයි මේ හරි වචන මතක් වෙන්නේ කියන්නකො. එක්ස්පෝෂන් එක පොඩ්ඩක් අවුල් ගිහලා තියෙන්නේ. ගණන් ගන්නවා. මේ සෝරි වෙනවා. එක්ස්පෝෂන් එක මේක තමයි ඒ කියන්නේ ප්‍රයිස් එක මෙහෙම වැඩිපුර ගිහිල්ලා ඩෙල්ටා අඩු වෙනනම් ගිහිල්ලා තියෙන්නේ. ඒක එක්ස්පෝෂන් එක. මේකේ අනිත් පැත්ත උනා කියලා හිතන්න. ඩෙල්ටා මෙහෙම ගොඩාක් ඇවිල්ලා ප්‍රයිස් එක පොඩ්ඩක් අයින් ඇවිත් තියෙන්නේ. ඒක තමයි ඇබ්සෝප්ෂන් එක. ඒ කියන්නේ ඩෙල්ටා සෙලර්ස්ලා ගහන ඔක්කොම ලිමිට් ඕඩර් වලින් ඇබ්සෝබ් වෙනවා උරා ගන්නවා. ඒ හින්දා මාකට් එක අනිත් පැත්තට යනවා. මෙතන එක්ස්ටෝෂන් එකක් වෙන. ඒ කියන්නේ ප්‍රයිස් එක ආවට ඩෙල්ටා නැහැ. ඒ කියන්නේ මේ ප්‍රෙෂර් එක සෙලිං වල ප්‍රෙෂර් එක තාම මදි. ඒ හින්දා ආපහු රිවර්ස් වෙනවා. එහෙම එකක් තාම ඉතින් මේක ගොහෝ දුරට දැන් මේ හරිය තව කන්සොලිඩේට් වෙනවා. දැන් මම මේක මේ බ්‍රේක් අවුට් වෙන්නේ. ඒ කියන්නේ සරලවම කියනවා නම් ඇබ්සෝප්ෂන් එකයි එක්ස්ටෝෂන් එකයි දෙකෙන්ම වෙන්නේ රිවර්සල් එක. ඔන්න ඔක තමයි මේ මෙතන හොයාගන්න පුළුවන්. ඒක රයිට්. ඒකත් පොඩ්ඩක් දැනගන්න. ඔයාලා බලන්න වැඩි දුර ඉගෙන ගන්න. මම නිකන් සරලව කියනවා.